හෙලෝ ඔන්න ඉතින් ෆැමිලි ට්‍රිප් බ්ලොග් එකේ පාර්ට් 2 එකත් එක්ක තමයි අද දැන් ඔයාලා එකතු වෙන්නේ. ඉතින් පොඩ්ඩක් වැඩ වැඩි වුණ නිසා බ්ලොග් එක ගේන්න පරක් වුණා. ඒ මුලින්ම ඔයාලා නොදුටු මගේ හැකියාවක් ගේන්න හිතුවා. ඉතින් තාලේ ගැන නම් හිතන්න එපා. තාලේ ඉග්නෝර් කරන්න. අපි කම්මැලිකම යන්න තමයි සින්දු කිව්වේ. දැන් අපි කුඹල්වල මහමෙවුනා අසපුවට යන ගමන් ඉන්නේ. උඩට යන්න තියෙනවා කිලෝමීටර් 2.5කට විතර. අපි වාහනේ යන ගමන් ඉන්නේ. උඩට ගිහින් Continue on Mahamevnawa Road. දෙන්නෙත් එකවර කතා කරන්න බෑ. කොහා කතා කරන්න එක මං කතා කරන්න. මැප් එක දාගෙන යන්නේ ගයිස්. ඒ හින්දා සද්ද ගණන් ගන්න එපා. දෙන්නෙත් එකවර කතා කරන්න බෑ කිව්වට තේරුම් ගන්නෙම නෑනේ. ඉතින් උඩට යන් අපි. ඉතින් ඔයාලට ඔය පේන්නේ කුඹල්වලට යන පාර ඔව් කුඹල්වලට යන පාර. ෆ්‍රෙෂ් වුණා. දැන් අපි උඩට යන ගමන් ඉන්නේ. තව චුට්ට දුරයි තියෙන්නේ. පාරක් නම් පන්සලට යනවා. ඉන්න ඔයාලට පේනවද දන්නේ විඩේට වහින හින්දා ග්ලාස් වල මීදුම වගේ වැහිලා තියෙන එක තැනක් පෙවුනන් දැන් ආයේ පේන්නේ නැතුව ගියා. පඩි නගින්න බලාපොරොත්තු වෙන් ගියාට හැබැයි පඩි නගින්න තිබ්බේ නැහැ. බලන්නකෝ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉඳලා. මෙතනින් එහාට යන්න තියෙන්නේ එක්කෝ මෙහෙ වාහනයක් දෙනවා. එහෙම නැත්නම් වීල් එකක් යන්න පුළුවන්. අපේ වාහනයට යන්න පුළුවන්. අපි ඉතින් උඩට යන ගමන් ඉන්නේ. මේ වගේ view එකක් තමයි මෙතනට පේන්නේ. ඉතින් පන්සල පේනවා දැන් තැන වලට එහා පැත්ත වීඩියෝ කරන්න විදිහක් නැහැ. අපි දැන් පාකින් එකට යන ගමන් ඉන්නේ. හරිම ලස්සනයි. මගේ මූණත් අහඩුව විතරයි පෙන්වන්න වෙන්නේ. මොකද එහා පැත්තෙන් මට වීඩියෝ කරගන්න විදිහක් නැහැ. තාත්තයි සෝචනීයයි. අපි දැන් ආවා කුඹල්වල පන්සලට. පොඩ්ඩක් ඉන්න වගේ තියෙනවා. කලාපේ. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. පිටමට පිටපස්සෙන් සයිඩ් එකක පෙවුනවා. ඉතින් අපි යන්න හදන්නේ නැහැ. තව කට්ටිය වැහැලා එන ගමන් මම ඉතින් ආවා. ටිකක් සීතලයි. මෙයා එනවා. මේ සාමාන්‍ය සන්ග්ලාස් දාන්නේ නම් මම දන්න විදිහට දවල්ට අර මේ සන්ග්ලාස් මේක ඒ කියන්නේ ඕනේ නම් දැන් නැහැ ඒක නෙමෙයි සිදුපා. එනවාට ඔයා සන්ග්ලාස් දෙකක් පාවිච්චි කරන්න ඕනේ දවල්ට. නිකන් මම සුදු වෙලා වගේ පේනවා ගයිස්. ඉතින් යා මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා ඕවා වැස්සක් මම ඉතින් පොඩි පින්නක් තියෙන්නේ. හරි ඉතින් වැස්ස. නිකන් ගඩ ගාලා වෙවුන තරමට පොඩ්ඩක් සීතල වැඩි. මෙතන නෝටි බෝඩ් එකක් වෙනවා. ඒක පේනවා ඇති. ඉතින් අපි යන්නේ මෙන්න මෙහි. ඉතින් මම මේ කල්පනා කරේ මේ දැන් ආපු කට්ටිය කියනවා ඒ කියන්නේ ආපු කට්ටිය කියනවා පඩි 200ක් තියෙනවා 300ක් තියෙනවා කියලා. අපිට වෙන්නේ මේ පඩි ටික විතරයි. ඒක තමයි ප්‍රශ්නේ. අපි මේ ෂූස් එම දාගෙනම ආවා පඩි 200ක් 300ක් තියෙනවා. අරගෙන මේක නිසා මේ වුණාට මේ පඩි ටික විතරයි තියෙන්නේ. ඉතින් මට විහාරය ඇතුලේ ඡායාරූප ගන්න වෙන්නේ නැහැ. මෙතන තියෙනවා ෆොටෝස් ගන්න එපා කියලා. තව තියෙනවා තොප්පි දාන්න එපා. දුම් බොන්න එපා. පාවාහන් දාන්න එපා. ශබ්ද විකාශන යන්ත්‍ර හඬ නගා කතා කිරීම වල කියන්නේ ඒක නම් මට ගොඩක් උත්සාහයක් දරන්න වෙනවා. කෑම කන්න එපා. සුරතල් සත්තු ගේන්න එපා කියලා. ඉතින් මෙහෙම නෝටිස් බෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් මම මෙතනින් එහෙනම් වීඩියෝ එක ඉවර කරලා උඩ පුළුවන් වුණොත් ආයි වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අපි දැන් කුඹල්වල මහමෙවුනා අසපුවට ඇතුල් වෙන ගමන් ඉන්නේ. ඇත්තටම මිහිපිට දිව්‍ය ලෝකයක් වගේ පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ දේවල් සියසින්ම දැක ගන්නත් මං හිතන්නේ පිනක් කරලා තියෙන්න ඕනේ. පුදුම ලස්සනයි දිව්‍ය විමානයක් වගේ. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. කොච්චර වීඩියෝස් වලින් දැක්කත් එතනට ගියාම තමයි ඒ හැඟීම ඒ විදිහටම ඇති වෙන්නේ. ඉතින් ගිහින් බලන්න.
කලංක භාවයක් තියෙන්නේ. ඈත කඳු එහෙමත් ලස්සනට පේනවා. ඇත්තටම මේ දේවල් නොදකින ඇස් මොකටද කියලා හිතෙනවා. පුදුම ලස්සනක් සහ නිශ්ශබ්ද නිස්කලංකතාවයක් තියෙන මෙතන. ඒවට පඩි ජීව තියෙනවා. ඒවට පඩි නෑ කියලා මම හිතන්නේ මෙතන තමයි පඩි 300ක් 200ක් 300ක් කොහොමද වැඩිම පඩි පෙළ ගන්න නැත්තේ මෙතනින් අපි ආපු දෙනීදී වැඩිම පඩි පෙළ ගන්නක් නැහැ. ඔව් පඩි පෙළ තිබ්බේ. ඒ වගේම විශේෂම දේ තමයි විහාරයට ඇතුල් වෙද්දී දනිස්සෙන් පාතට ඒ කියන්නේ දනිස්සෙන් උඩට තියනවා නම් එතන චීත්‍ර ඉති තියෙනවා. ඒක පටලවගෙන යන්න වෙනවා. දනිස්සෙන් පාතට ඇඳගෙන එන්න ඕනේ නැත්නම් ඉතින් එතන තියෙන ඉති කැලක් ඇඳගෙන යන්න වෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට ඇහෙනවා ඇති ඔතන ගාථා. ඉතින් මම හිතුවේ මොකක් හරි රෙකෝඩින් එකක් දාලා තියනවා කියලා. නැහැ. එතන සජීවීව තමයි හාමුදුරුවෝ නමක් වැඩ ඉඳලා ඔය ගාථා සජ්ජායනා කරන්නේ. විහාරයේ පැත්තෙන් තියෙන තැනක එතන එක සමහර ගාථා කියනවා. ආමරිදොර තියෙනවා. මට වැස්සත් එකයි යවුවත් එකයි මට ගන්නක් නෑ. යනවා. ඔය චුට්ට තිබුණා මොකද වෙන්නේ? අපි දැන් යන්න හදන්නේ. ඉතින් ඇවිල්ලාම බලන්න ඕනේ ලස්සන. වචනේ පරිසමාප්තාර්ථයෙන් හරිම ලස්සනයි සහ හරිම නිස්කලංකයි. ඉතින් වෙන තැන. විහාරයේ ඇතුළු සපෝස් මතහම්ෙන් දැක්කේ පාත අර පඩි කියනගේ මේ යන්න හදන්නේ අපි කට්ටිය වෙන මං හිතන්නේ අද අවුරුදු හින්දා ඒක නැහැ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා වෙනදට වඩා ගොඩක් ක්‍රවුඩ් එකක් අඩුයි අයියේ කටකින් යන්න හදන්නේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩිනර් ගන්න අපි නුවරඑළිය යන්න ඩිසයිඩ් කරා. හැබැයි තාම කන්ෆර්ම් නැහැ. මොකද සීසන් නිසා හවුස් ෆුල් නුවරඑළියේ. ඒ නිසා තාම කන්ෆර්ම් නැහැ. කොහොම වුණත් අපි ඩිනර් අරන් ඉන්න ඩිසයිඩ් කරමු කියලා. අපි දෙන්නා ඩිනර් ගන්න. අපි ඩිනර් වලට ආවා කියලා. අපි ඩිනර් වලට ආවේ ගම්මානය කියන හොටෙල් එකට. ඉතින් මේ වලට වෙන්නේ එක මේ තියෙන්නේ. ඉතින් මෙතන අද පොඩක් ක්‍රවුඩ් එක වැඩි සීසන්ස් නිසා. ඉතින් අපි දැන් දින අරගෙන යන්න හදන්නේ. හරියටම මේ කොහෙද කියන ප්ලේස් එක නම් දන්නේ නැහැ. උඹලේ පහු කරලා කියලා. ඉතින් අදට මෙතනින් බ්ලොග් එක ඉවර කරන්න වෙනවා. බැටරි හොඳටම ලෝ වෙලා. Google සහාය ලබා ගත්ත හින්දා. ඉතින් හෙට ආයේ හම්බෙමු පුළුවන් වුණොත් ගිහින් නුවරඑළියට ගිහින් ආයේ බ්ලොග් එක ගේන්නම්. ඉතින් අදට නිකන් ගිහින් එන්නම්. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ නුවරඑළියට. අපි දැන් ආවේ. ඉතින් කට්ටිය නිදා ගන්න හදන්නේ. උදේට හම්බෙමු. දැන් අපි ඇවිල්ලා ඉන්නේ නුවරඑළිය. අපි එරායනවල නුවරඑළිය ආවා. ඉතින් අපි දැන් මේ නැවතිලා ඉන්නේ ලංකාවේ උසම ගම්මානේ. මොකද්ද? ශාන්තිපුර.
ඉතින් ශාන්තිපුර ගම මෙතනට ගොඩාක් ලස්සන view එකක් පේනවා. ඉතින් මේ තමයි ලංකාවේ තියෙන උසම ගම්මානය. ඒ වගේම අර ලංකාවේ තියෙන උසම ගේ උසම ගේ නෙවෙයි ගයිස්. උසම තැන පිහිටලා තියෙන ගේ. මිනිස් ජනවාසයක් තියෙන උසම තැන පිහිටලා තියෙන ගෙදර. උසම ගේ මෙතනට තියෙනවා. ඔයාලට පේනවද දන්නේ අර ඈත කඳක් කඳු වැටියක් තියෙනවා. ඒකේ තියෙන හොමින්න මම පෙන්නන්නම්. මෙන්න මේ ගේ තමයි ලංකාවේ ජනවාසයක් තියෙන උසම ගේ. තැනක පිහිටලා තියෙන ගේ. මේ වගේ view එකක් තමයි අපි මේ නැවතිලා ඉන්න place එකට පේන්නේ. එයා ෆෝස් එකකින් ළඟදී මේ view point එකකුත් හැදුවලු. ඉතින් මොනවා කරයිද දන්නේ නැහැ. අයිද ඔහේ අයිද දන්නේ නැහැ. අවස නම් තම බලන්නේ තාම මොහොන්ලා නැහැ guys. දැන් නැගිට්ටේ. වෙලාව 6:22යි. ඉතින් අපි බලමු තව ටිකක් දවල් වුණාම කොහේ ආයිද කියලා. ඉතින් ටිකක් සීතලයි. මීදුම නැහැ ගොඩක්. මීදුම නැහැ. හැබැයි අපි පාතට ආවා. අතන ඔයාලට පේනවා ඇති එළවලු වගා කරලා තියෙන ලීක් ස්පීඩ් එහෙම තියනවලු. මගේ ඇස් දෙක එන්න පේන්නේ නැහැ. තවඩි හිතක් කරන්න ගිහිල්ලා 99න් තමයි වේරුනේ. අපි දැන් කඩේකට ගිහින් ආවා. පොල් ගේන්න ගියා අපි ගෙදර ඉඳන් ගයි. පොල් වලට සල්ලි වියදම් කරන්නේ නැහනේ. මෙහෙ පොල් ගෙඩියක් 220ක් හෝ 250ක් වුණා. මාළු ගන්න නැතිනම් නිකම් පොල් කාලා මේ ඇවිල්ලා සල්ලි දීලා පොල් කන්නේ. අපි ආවා යාවනේ අපි දැන් යන්න හදන්නේ. ඉතින් මේ ආච්චි අපිට මල් පොකුළු ගොඩාක් ගෙනත් දුන්නා. මල් පොකුළු ගොඩාක් තියෙනවා. අනේ ඔක චිත්‍රෙට. ඔහොම ඉන්න මම මේක පෙන්නලා දෙන්න. ඉතින් මේ ආච්චි අපිට මල් ගොඩ කරලා ගෙනත් දුන්නා. මේ මෙතනක් තියෙනවා. හරි ඇතුත් තියෙනවා. අර චතු පාට්ටු අර ඉන්නේ. එයාගේ ඇතෙත් ගොඩ මල් තියෙනවා. මේ ආච්චි ගෙනත් දුන්නේ. thank you. අපි දැන් යන්න හදන්නේ ගෙගිරි පාක් එකට. guys ගොඩක් මල් තියෙනවා. තව වෑන් එකක් තියෙනවා. කො මල් ටික පෙන්නන්න. guys අපි නුවරඑළිය ආවිලා. hi කියන්නේ ඉතින් guys මේ යන තත්ත්වය අනුව නම් මට වැඩිකල් channel එක කරා යන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම එක්කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා. voice කරද්දිත් පුදුම වදයක් දෙන්නේ. යාගේ voice එකක් දාන්න ඕනේ කියලා. දැන් අපි යන්නේ ගෙගිරි පාක් එකට. අර මහා ලොකු සීතලක් නැහැ. ගෙනාවා දාන්නත් එපා. එන්න දාගෙන ඉන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති අර පාත ලීක්ස් වගාවක් එහෙම තියෙනවා. ඉන්න හිතෙන තරම් ලස්සනයි. අපි ඉන්නේ උසම ගම්මානේ. ගම්මානේ නම් මොකද්ද? ගම්මානේ මොකද්ද? ශාන්ත ගස් ටිකක් එහා පැත්තේ තියෙනවා. පයිනස් තමයි. ඉතින් ඉල්ලනවා වදින් බේරෙන්න බැරි නිසා යාට පාත voice ගොඩක් කරන්න ලස්සනයි ටිකක් දුන්නා. guys. ඉතින් ඔයාලට පාතින් පේනවා ඇති ලස්සන ගම්මානය. ලංකාවේ උසම ගම්මානේ ශාන්තිපුර. මේ තියෙන්නේ ලීක්ස් වගාවක්. ඉතින් ඒ අපේ ඉතින් ඔක්කොමලම නිදාගෙන ආවේ. ඒ අනික මේ පේන රෑ කළුවර හින්දා guys අපි ගෙගිරි පාකට අපි ඉතින් අර වෙනටි පාට ගෙවල් තියෙනවා. අපි බෝට් ඉතින් අපි දැන් ඉන්නේ ගෙගිරි පාක් එකට යන ගම හරි. ඉතින් ඔය මල් හරි ලස්සනට පේලියට හිටවලා තිබ්බා. මට මේ මල් වල නම් දන්නේ නැහැ. නම් දන්න කවුරු හරි ඉන්නවා නම් පාතින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මට දැනගන්න. ඉතින් ඊළඟ
ෆැමිලි ට්‍රිප් බ්ලොග් එකේ පාර්ට් 3 එකෙන් හම්බෙමු. බයි. like comment share and subscribe.